හරි දැන් මොකද සිද්ධ වුනේ? සිද්ධ වුනේ සර් මම මේ ගොල්ලන්ගේ කඩේට අද හවස ගියේ සර්. අද හවස ගිහින් වෙලා වෙන නවත්ත ගන්න. එක්කෙනෙක් කියනවාකෝ. හරි මම කියන්නේ මම මට ගහලා තින්නේ සර්. මම කියන්නේ කඩේට ඇවිල්ලා එහෙම තමයි කිව්වා සර්. තම්ස කියනවාකෝ. මේකයි සර් උනේ. අපි අපේ ෂොප් එකට එන කස්ටමර්ස්ලාට බොහොම ගරුසරු කරලා හොඳ සර්විස් එකක් දෙන ආයතනයක් සර්. මේ සර් අද හවස අපේ කඩේට ආවා. එන්න සර්. මොනවද බැලුවේ සර්? එතන හාල් පොල් නෑනේ. ඇඳුන්නේ තියෙන්නේ නේ. නෑ සර් මං ඇහුවේ ටී-ෂර්ට් එකක්ද ෂර්ට් එකක්ද ට්‍රවුසර් එකක්ද බැලුවේ කියලා. ටී-ෂර්ට් එක. එන්න සර්. එන්න සර්. මේ මෙතන තියෙන බ්‍රෑන්ඩඩ්. කීයද ඔක? 14990. හරි සර් කමක් නෑ. අර පැත්තේ තියෙන හොඳ ඒවා. මේවා සර්ට හරියයි. සර් මේ වගේ ඩිසයින් එක අනේ මේක තියාගන්නකො. මේක හොඳයි මේක හොඳයි. සර් එකත් සෙට් වෙනවා සර්. මේක හරියන්නේ නැහැ. ඔක ලජ්ජත් තියෙද කියලා බලන්නකො. මේ මේකත් ලජ්ජයක් බලන්න. මේදී සර්ට එක ලස්සනයි සර්. නෑ ගෙච්චර සෙට් නෑ. නෑ මේක ලජ්. ඒක ලජ් තියෙනවනේ. ඔව් සර්. මේක. සර් මේක නෑ ඔක නෑ. මෙයා ලාජ් එක සර්. ඒක ඕනේ නෑ ඔක. හරි ගමන්. එන්න සර්. සර් මාරු 10ක් නෑ සර්. මං ගිනි පෙට්ටි දෙකක් දෙන්නද? එහෙම මාරු 10ක් නෑ කියලා හරියන්නේ නෑනේ. දැන් ඕගොල්ලෝ මේ කඩේ ගහලා තියෙන ගණන් වල හැටියට 10 කාසි ගෝණියක් විතර තියාගෙන ඉන්න එපා. 790යි 890යි 1090යි එහෙමනේ. සර් ගාව එහෙනම් 10ක් තියෙනවා නම් දෙන්නකෝ මං සර්ට 20ක් දෙන්නම්. ගිනි පෙට්ටි දෙක. තමුසෙ දෙනවකෝ මට 20. සර් එහෙම කරන්නම් බෑ සර්. මොකක්ද එහෙම කරන්න බැරි? තමුසෙලට ගිනි පෙට්ටි දෙන්න හොඳයි නම් අපි දුන්නාම මොකද වෙන්නේ? නෑ සර් එතකොට අපේ කවුන්ට්ස් වල පොඩි මොකද්ද ඔය කවුන්ට් වලට වෙන්නේ? නන්ස මේ කොහොම නෙවෙයි සිද්ධ වුනේ. කොහොම ලාමක විදියට නෙවෙයි මට කඩේදි කතා කළේ. දැන් මෙයා මේ බොරුවට අහිංසකයෙක් වෙන්න හැදුවා. මෙහෙමයි මල්ලි. මේ උගත් බුද්ධිමත් නිලධාරීන් ඔයාලට නුඹ ගෙවන්න බෑ එහෙම. මම කියන්නම් සර් මොකද්ද ඇත්තටම සිද්ධ වුනේ කියලා. මං අද හවස ගියා සර් මේගොල්ලන්ගේ කඩේට ටී-ෂර්ට් එකක් ගන්න. හරිද සර්? මල්ලි ටී-ෂර්ට් ඔය දිය ඔතනක් තියෙනවා අතනක් තියෙනවා. මල්ලි මේකේ වෙන කලර්ස් තියෙනවද? අතන නැත්තන් නෑ. මල්ලි මේකේ මීඩියම් විතරක් තියෙන ලාජ් නැද්ද? ඔතන නැත්තන් නෑ. මේක දෙන්නකෝ.
මොකටද මල්ලි මේ ගිනි පෙට්ටි දෙක? 10ක් නෑ මාරු නෑ. මේ 10ක් නෑ 10ව නෑ. නෑ 10ක් නැති එක ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට දැන් ඒක කස්ටමර්ට කියන්න එපානේ. ඒක යුතුයකමක්නේ. නොවද බොසා නැති හින්දා කිව්වේ. 10කට ඔච්චර නම් නෙපා ඔයා මොනවා රුපියල් 10. දෙන්නකෝ දෙන්න. මේ මල්ලිස මට එහෙම කෑ ගහලා මගේ අතේ තියෙන බෑග් එක ගන්න මෙහෙම පහත් වෙනකොටම මෙයාගේ මූණ වැදුනා මේසේ දාරේ. ඒ කියන්නේ ඔය දෙන්නම දන්නේ නැහනේ. අද කාලේ ලේසියෙන්ම ගෙවන්න තියෙන ක්‍රමය මොකද්ද කියලා. මොකද්ද සර්? ෆෝන් එකේ සෙලන්පේ තියෙනවනේ. බිල්පත් ගෙවීම් වගේම ඕනම ගාස්තුවක් ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන්. Google Play හරි App Store එකෙන් හරි ඩවුන්ලෝඩ් කරගන්න ලේසි. දැන් ඉතින් සෙලාන් 24/7 ස්මාර්ට් බැංකින් එක බැංකු නොයා බැංකු යන්න. සෙලාන් සුවද හදක් ඇති දේශීය බැංකුව. හරි දැන් නඩු යනවා සාමදාන වෙනවද? කතා වෙලා ඇවිල්ලා කියනකො මට. නඩු එන්න ඕනේ නෑ සර්. මට බෙහෙත් දාගන්න රුපියල් 1000ක් දෙන්න. මේ බලන්න හැටි. රුපියල් 1000ක් දෙන්න. හැබැයි මාරු නෑ 5000 තියන්නේ. අම්මට හුඩු. මාරු නෑ කියලා ආයි කන්න වෙයි වගේ. සර් පොඩකින්. මේ තියෙන 2000ක් දෙන්න.